ඔයාලා මගෙන් හැම වෙලේම කමෙන්ට් කරලා ප්‍රයිවට් මැසේජ් කරලා ඉල්ලනවා බබාට කෑම කවනේ වල අක්කා මොනවාද කෑම කවන්න ගන්නේ ඒව සුට්ටක් පෙන්වන්න කියලා. ඉතින් ඔයාලටත් අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා මට පෙන්වන්න හිතුණා. මේ තියෙන්නේ සුවඳ ලාල් එක. මම පුංචි පැටියට ටික දවසක් සුවඳ ලාල් තමයි දෙන්න තීරණය කරේ. මොකද ඒක ඉක්මනට බෙරි වෙනවා. සුවඳ ලාල් කඩල මං ගත්තා. මේක නම් අර පොප්කෝන් හදනෙව්වා. මේක අර මේකට ඉතින් දාලා තිබුණා ස්පේස් එක තියෙන නිසා පරිප්පු මුං ඇට මේකට තව කව්පි ඇඩ් කරන්න ඕනේ. ওই ටික තමයි මේ වලින් ඉතින් පොඩ අරගෙන පුංචි පැටියට කෑම එක හදනකොට මම දානවා මාරු කර කර. ඊට අමතරව මම ගත්තා ඕට්ස් එකක්. මේ ඕට්ස් ගත්තා. මම ඕට්ස් මේ අපේ දුවටත් ගොඩක් කැමරට දාලා දුන්නා. ඕට්ස් ගොඩක් ගුණයි. මම මෙයාටත් ඒක පුරුදු කරනවා. ඕට්ස් එකට පස්සේ තියෙනවා රුලං. මේ රුලං එක ඊට පස්සේ ගී එකක් ගත්තා. ගිතෙල් ගී එක මේ කොත්මලේ බ්‍රෑන්ඩ් එකේ. ඊට පස්සේ බටර් එක. මේ බටර් එක ලුණු රහිත එක. ලුණු නැති එක. මොකද බබාලට අවුරුද්දක් විතර නිකන් ලුණු දෙන්න නරකයි. ඉතින් මේ ලුණු රහිත බටර් එක. මේ ඇල්මැස්සෝ මේක කුඩු කරලා අර හදා ගන්න ඕනේ. බෙන්ඩ් කරලා පවුඩර් එකක් විදිහට මම මේක හදන විදිය ඔයාලට වීඩියෝ එකක් දාන්නම් ඉස්සරහට වීඩියෝස් වලින්. ඊට අමතරව මෙතෙන්ට තව ඇඩ් වෙන්න ඕනේ. ඒක තාම ගෙනාවේ නෑ. මේ කුරක්කම්. කුරක්කම් පිටි එකත් අනිවාර්යෙන් ගන්න. මේ මේන් ටික මේ ටික දාලා තමයි නිතරම කෑම ඒට මේට කරලා මම හදන්න හිතාගෙන ඉන්නේ. ඉතින් උදේවරුවට තමයි මම මේ ඕට්ස් රුලං කුරක්කම් වගේ දේවල් අර මික්ස් කරලා කෙසල් ගෙඩිත් එක්ක ඔය පළතුරුත් එක්ක මේක එක විදිහට මික්ස් කරලා සීරියල් එකක් වගේ හදලා දෙන්න. ඉතින් ඒවා ඔයාලට ඉස්සරහට වීඩියෝස් බලන්න පුළුවන්. මේවා මේ හැමදාම දෙන ඒවා නෙවෙයි. මේවා වෙනස් වෙනවා. දැන් මේ සතියක් විතර මේ ප්ලෑන් එක තමයි මම කරන්න හිතාගෙන ඉන්නේ. ඊට පස්සේ මේ කෑම වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන ඒවත් මම ඔයාලට අප්ඩේට් කරන්නම්. ඉතින් මීට අමතර එක එකනා එක වෙන වර්ග එම කෑම වලට දාලා කවනවා. ඔය මීපැණියෙන් මම දකිනවා රටේ ඉඳි සිරප් එකේ එහෙම කියලා කවනවා. ඒව නම් කවන්න එපා. ඒවලත් ඉතින් සීනිනේ තියෙන්නේ. අවම අවුරුද්දක් විතර වෙනකන් සීනි පැණි රස ලුණු රස ළමයිට හුරු කරන්න එපා. ඉතින් අපි අවුරුද්දක් විතර ඒ දේවල් හුරු නොකර යාලට කැවුවම යාලගේ කෑම වල රස ගන්න පුළුවන්. මේ බටර් වලින් එතකොට මේ එළඟි තෙල් වලින් ওই වගේ දේවල් වලින් ඒ කෑම අර ඔක්කොම එළවලු එකට දැම්මම ඔය චිකන් එතකොට මාළු ඕව දාලා හදනකොට ඒ කෑම වල රස එනවා. එතකොට ලුණු දාන අත්‍යවශ්‍යම නැහැ. ඉතින් කොහොමද දාන්නම එපා. අවුරුද්දක් විතර වෙනකන් ආවම මම කියන්නේ ඊට අවුරුදු 2-3ක් වෙනකන් ලුණු රහිතව කෑම දෙනවා නම් වඩාත් හොඳයි. ගොඩක් අඩු කරලා සීනි ලුණු අඩු කරලා. ඉතින් ටික දවසක් වෙනකම් මම මේ ආල් එක මික්ස් කරලා කියන්නේ දවල්ට මේ ආල් එක මික්ස් කරලා මොනවාරි ඇට එකක් කලවම් කරලා ඒක එළවුල තමයි අඳුන්වන්න යන්නේ. සතියක් විතර පොඩක් බටර් එක දාලා එම මික්ස් කරලා හදනවා. ඔයාලට හදන වීඩියෝස් මගෙන් බලන්න පුළුවන්. මම දාන්නම් ටික ඔයාලට වීඩියෝස්. මේ බලන්නකෝ ඔයාලට මම මේ දෙයක් පෙන්නන අපේ හස්බන්ඩ්ට මම මේ ගේන්න කිව්වේ පොඩි මැටි භාජන පුංචි බබාට කෑම හදන්න. මෙයා ගෙනත් තියෙන එක හැබැයි ඒකත් කියුට්. ඉතින් මේක හැදුවත් කමක් නැහැ. හොඳ අර නන් ස්ටික් ගන්නවට වඩා ඒකට පිළිවියකුත් වෙනවා. දැන් පස්සේ මැටි භාජනයක් හදා ගන්න ඕනේ. එළවලුවේ මර මික්ස් කරලා දාගන්න. මෙන්න එකට වහන් වෙනවා මේව. අනේ ඒක කියුට් හැබැයි. ඔන්න ඕක තමයි ගෙනත් තියෙන්නේ හදන්න. ඉතින් මගේ වීඩියෝ ඉවර වෙනකම් බලපු ඔයාලට ගොඩක් ස්තුතියි. ඒ වගේම ඔයාලට මට ප්‍රශ්න ගැටලු තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් මැසේජ් එකක් දාන්න. මම දන්න දෙයක් නම් ඔයාලත් එක්ක අනිවාර්යයෙන්ම ෂෙයා කරගන්නවා. Thank you.